මං ඔයාට කිව්වොත් ඔයාට ඔය හම්බ වෙලා ඉන්නේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙච්චම කෙනා කියලා. එහෙම නැතුව යුනිවර්ස් එකෙන් ඔයාට පනිෂ් කරන්න යපු කෙනෙක් නෙමෙයි කියලා. හායි මම ඉන්ටර්නැෂනල් මයින්ඩ්සෙට් කෝච් මහේෂිකා හේරත්. අද අපි කතා කරමු රිෆ්ලෙක්ෂන් තියරි එක ගැන. රිෆ්ලෙක්ෂන් තියරි එක කියන්නේ මැනිෆෙස්ටේෂන්ස් වල මූලික සිද්ධාන්තයක්. මේ තියරි එකම තමයි වැඩ කරන්නේ අපේ මුදල්, අපේ සෞඛ්‍ය, අපේ ජීවිතයේ අවස්ථාවන්, ඒ වගේම අපේ ජීවිතේ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී. ඔයාගේ ජීවිතයට ඔය එන පුද්ගලයෝ එන්නේ වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි. ඔයාගේ වයිබ්‍රේෂන් එකට මැච් වෙන හින්දා. එතකොට ඔයාට ඒගොල්ලන්ට කම්ප්ලේන්ට් කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ, ඔයාගේ ඇතුලෙන් හැදෙන එක. රිෆ්ලෙක්ෂන් තියරි එක කියලා කියන්නේ අපිට හම්බ වෙන පුද්ගලයෝ හරියට අපිට අපේ කණ්ණාඩිය වගේ. ඒ හම්බ වෙන පුද්ගලයා කණ්ණාඩිය වගේ කියන එකේ තේරුම තමයි ඔයා හිතන්න ඔයාගේ මූණේ කුණු තියාගෙන. ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා බලද්දි ඔයාට හිතෙනවා නම් මේ කණ්ණාඩියෙන් මේ කැත දෙයක් පේන්නේ, මේ මූණේ කුණු තියෙනවා පේන්නේ, මේක අයින් කළා දාන්න ඕන කියලා කණ්ණාඩියට ගලක් අරන් ගැහුවා කියලා වැඩක් තියනවද? නෑ නේද? ඔයා මොලේ තියෙන දේ නම් කරන්න ඕනේ ඔයාගේ මූණේ තියෙන කුණු ටික පිහද ගන්න එක. එතකොට කණ්ණාඩියෙන් ඔයාගේ මූණ පැහැදිලිව පේනවා. ඒ වගේම තමයි ජීවිතේට ඔයාට එන පුද්ගලයෝ ගැන ඔයාට කම්ප්ලේන්ට්ස් තියෙනවා නම් ඔයා ඇතුළාන්තයෙන් හැදෙන්න ඕනේ. මේකේ තියෙන හොඳම දේ තමයි ඔයයි ඇතුළාන්තයෙන් හැදෙන්න ඕනේ. ඔයා ගාවයි මේකේ පවර් එක තියෙන්නේ. ඒ හින්දා මෙන්න මේ ප්‍රැක්ටිස් එක කරලා බලන්න අද. ඔයාගේ ජීවිතේට එන අය ඔයාගෙන් ඈතට යනවා නම්, ඒ කියන්නේ ඔයාට ඒගොල්ලන්ගේ පස්සෙන් යන්න වෙනවා නම්, ඔයාට ඒගොල්ලන් ඔයා ඒගොල්ලන්ට ගොඩක් දේවල් දුන්නත් ඒගොල්ලන්ගෙන් හම්බෙන්නේ ඊටාම් පොඩි දෙයක් නම්, ඔයාට අවශ්‍ය දේ ලැබෙන්නේ නැත්තම්, කරුණා කරලා අද ඉඳලා ඒ වගේ දේවල් වෙනුවෙන් පස්සෙන් පන්නන එක නවත්තන්න. මේක මං කියනවා වගේ නෙමෙයි, කරනකොට ඔයගොල්ලෝ දන්නවා ඒකේ තමන් එෆර්ට් එකක් දැම්මේ නැත්තම් ඒක පුරුද්දක් විදියට, ඇබ්බැහියක් විදියට වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා ඔයා කෙනෙක්ගේ පස්සෙන් යන එක සම්පූර්ණයෙන්ම නවත්තලා ඔයාට ඒ කෙනාගෙන් ලැබෙන දෙයට thank you කියලා නිශ්ශබ්ද වෙන්න. ටික දවසක් එහෙම ඉඳලා බලන්න. ඔයාට ඔයාගේ ভাইබ්‍රේෂන් එක අප් වෙයි. ඒ අප් වෙන විදිහට ඔයාට ලැබෙන එක්ස්පීරියන්ස් එක වෙනස් වෙනවා. ඒ හින්දා මේ වගේ රිෆ්ලෙක්ෂන් තියරි එකේ මේක පාර්ට් එකක් විතරයි. රිෆ්ලෙක්ෂන් තියරි එකේ තව ගොඩක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න, අපේ සම්බන්ධතාවය වඩා වර්ධනය කරගන්න. ඒ හින්දා ඔයාට ජීවිතේ මොනවා හරි හේතුවක් හින්දා ඔයා ස්ටක් වෙලා කියලා හිතෙනවා නම්, මෙතනින් එහාට කරන දෙයක් හිතා ගන්න බෑ කියලා හිතෙනවා නම්, මට මෙසේජ් එකක් දාන්න. අපි 20 minutes clarity call එකක් අරගෙන ඒ ප්‍රශ්නේ විසඳ ගන්න විදිය කතා කරමු. මේක ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙන වගේ යාළුවෙක් ඉන්නවා නම් එයාටත් මේක ෂෙයා කරන්න. එයාටත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න.